ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් වී අවසන්. මේ තත්ත්වය තව තවත් ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි. එහිලා රජයට පෞද්ගලික අංශයේ සහයද ලැබිය යුතුව තිබෙනවා. ජපානයේ හිරෝෂිමාව තුළ ශ්‍රී ලංකාව ජනප්‍රිය කිරීමට ජපානයේ සිටින ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කපිල බණ්ඩාර දරන අපූර්ව උත්සාහයක් පිළිබඳවයි මේ කතාව. අපේ රටේ අනාගත ආර්ථිකයේ විශාල පංගුවක් සංචාරක කර්මාන්තය මත රඳා පවතිනවා. එහිදී විශේෂයෙන් ධනවත් රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ ක්‍රය ශක්තිය ඉතා ඉහළයි. ජපානයේ හිරෝෂිමාව ලෝකයම දන්න නගරයක්. ඒ දෙවැනි ලෝක යුද්ධයේදී පරමාණුක බෝම්බයෙන් වූ විනාශය නිසයි. යුද්ධයෙන් පසුව වසර 10ක් ගෙවුණු තැන හිරෝෂිමාවේ චෛත්‍යයක් ඉදිකර තිබෙනවා. එම චෛත්‍ය වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාව පවා පරිත්‍යාග කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. නමුත් හිරෝෂිමාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු ඉතා මන්දකාමීවයි අදත් සිදුවන්නේ. හිරෝෂිමාව සහ ශ්‍රී ලංකාව අතර නව බැඳීමක් නිර්මාණය කර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු බව ජපානයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික කපිල බණ්ඩාර පවසනවා. ඒ සඳහා හිරෝෂිමාවේ ස්ථාපිත වර්ල්ඩ් කොලැබොරේෂන් ජපාන් ආයතනයේ ප්‍රධානී නකමුරා ඩයිසිකේ ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඒ පිළිබඳව කතා කළ කපිල බණ්ඩාර මේ පාර අපි ජපානයේ ඉඳන් ලංකාවට එන්න ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාව ජපානයේ හිරෝෂිමා කියන නගරය ප්‍රචලිත කිරීම. ජපානයේ හිරෝෂිමාවේ ෆ්ලවර් ෆෙස්ටිවල් කියලා තියෙනවා. 1,70,000ක් විතර දවසකට දෙකකට එකතු වෙනවා. මේ ස්ථානයට ලංකාව නියෝජනය කරමින් කොලැබොරේෂන් එකක් කරන කම්පැනියක් තමයි වර්ල්ඩ් කෝපරේෂන් කියන එක. කාවේ ස්පයිස් ලංකාවෙත් ඒ වගේ හැකියාවක් ආයෝජනයක් කරන්න පුළුවන් අයව එක්කව කරලා ව්‍යාප්ති කිරීම. මේ උත්සවවලට ලංකාවේ නියෝජනය අරගෙන යන එක තමයි ඊළඟ පියවර. ව්‍යාපාරයක් පිළිබඳ සිහින දකිනවා නම් කොලැබොරේෂන් එකක් හිතනවා නම් ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් වර්ල්ඩ් කොලැබොරේෂන් එකත් එක්ක නකමුර සංඝ එක්ක එකතු වෙන්න පුළුවන්. කොලැබොරේට් එක හරියට ඉඳගෙන හරියට ජපානය පිළිබඳව දැනුමක් ඇතුව ශ්‍රී ලංකාව නියෝජනය කරන්න යන්න පුළුවන්. 日本とスリランカには世界共通の価値が眠っています。外側ではなくて内面。ජපානයත් ලංකාවත් අතර ලෝකෙම අනිත් රටවල් වලට වැඩිය හොඳ ශක්තියක් තියෙනවා. ඒක තමයි හදවත සම්බන්ධ වෙලා තියෙනවා. お金だけじゃなくて සල්ලි විතරක් නෙමෙයි. ちゃんとしたフレンドシップ。 හොඳ මිත්‍රත්වයක් තියෙනවා ජපානයත් ලංකාවත් අතර. හිරෝෂිමාව තුළ ශ්‍රී ලංකාව ජනප්‍රිය කරවීමටත් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමටත් ඔබට එක් විය හැකියි. ඒ සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙසයි කපිල බණ්ඩාර ඔබෙන් ඉල්ලා සිටින්නේ.